මේ කෙල්ලේ මම මේ අහන්නමයි හිටියේ. කසාදයක් බදින්නෙම දැන්ම අයිඩියා එකක් නැද්ද? කසාද බඳින්නත් කොල්ලෙක් ඉන්න එපා පුංචි. මට ඒ කාලේ අපේ අම්මා කොල්ලෙක් හොයාගන්න දුන්න සන්ග්ලාස් දෙක අද පෙට්ට ගමක තිබිලා හම්බුණා. මේක දාගෙන ගිහිල්ලා කොල්ලෙක් දිහා බැලුවම ඒ කොල්ලට කෙල්ලෙක් ඉන්නවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. අයියෝ ඒක හොයාගන්න ඔය සන්ග්ලාස් ඕනේ නෑ අම්මේ. නංගි ඔයා යන්කෝ මාත් එක්ක. ඕගොල්ලොත් එන්න මාත් එක්ක. කෙල්ලෙක් නැති කොල්ලෙක් හොයාගන්න ලේසිම විදිය මම පෙන්නන්නම්. Oh my god! Wow! නංගි වෙන්න ඔන්න අහන්න. ෂුවර් එකටම මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා. පොඩක් ඉන්න බලමු. හරිනේ අක්කේ. බලන්නකෝ මේ කාර් එකේ ආපු කෙල්ල දිහා. ඒ කියන්නේ ඇස් දෙකෙන් දැකපු දෙයි ආච්චිගේ සන්ග්ලාස් දෙකෙන් දැකපු දෙයි දෙකම හරි. අක්කේ අර කොල්ල පවුනේ තනි වෙලා වගේ. ඒ කොල්ල තනි වෙලා නෑ. ඔයා ඔක දාලා බලන්නකෝ. ඒ කොල්ල තනි වෙලාද නැද්ද කියලා. හරිනේ. අර ඒ කෙල්ලට වීඩියෝ කෝල් උත් ගන්නවා. මෙහෙම ගියොත් නම් මට බඳින කොල්ලෙක් හොයාගන්න විදිහක් වෙන්නේ නැහැ. ඇයි ඉතින් හැම කොල්ලටම කෙල්ලෝ ඉන්නවනේ. හැම කොල්ලටම කෙල්ලෙක් නැහැනේ. දැන් බලන්න රතන ඉන්න කොල්ල. හරිද? ඒ කොල්ලට කෙල්ලෙක් නෑ. පොඩ්ඩක් මේක දාලා බලන්නකෝ. හරිනේ. මේ ඒ උනාට ඒ කොල්ලන් දැන් ඉන්න විදිහ නම් මෙච්චර සෙට් වෙන්නේ. ඉතින් ඒකනේ මම මේ ඇස් දෙකෙන්ම බලලා කිව්වේ කෙල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. ඒ කිව්වේ බොයිස්ලා ඇඳුමක් ගන්න ගියාම ඒක යාලට මැච් වෙනවද කියලා හිතන්නේ නැහැ. අතට අහු වෙන එක ඔහේ අරගෙන එනවා. පාට, ඩිසයින්, සයිස් ගැන චුට්ටක්වත් හිතන්නේ නැහැ. හැබැයි කෙල්ලොන්ට ඩ්‍රෙසින් සෙන්ස් එක උපතින්ම ඇවිල්ලා තියෙන හින්දා කෙල්ලත් එක්ක ඇඳුම් ගන්න යනවනම් හරියටම ගැලපෙන එක අරගෙන එනවා. ලස්සනට ඇඳගෙන හිටියා විතරක් නෙමෙයි ඒ කොල්ලොන්ට ඉන්නේ සුපිරිම ඩ්‍රෙසින් සෙන්ස් එකක් තියෙන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඒ හැමෝම ඇඳලා හිටියේ සිග්නේචර් ෂර්ට්ස්. ඒකනේ හැමෝම ලස්සනට මැච් කරලා ඇඳලා හිටියේ. මම ජොසියා දැක්ක පළවෙනි දවසේම දැනගත්තා මිනිහට කෙල්ලෙක් ඉඳලම නෑ කියලා. අපි යාළුනාට පස්සේ මම මොකද දන්නවද මුලින්ම කළේ? එයාව සිග්නේචර් එකට එක්කන් ගිහිල්ලා එයාට ගැලපෙන ෂර්ට්ස් එකක් අරගෙන දෙන්න. Hi guys. හායි. අක්කේ අහුවෙන්න නම් එපා. මේ අතන්දර ඉන්නේ සිග්නේචර් ටී-ෂර්ට් එකම තමයි. මොඩි මේ වාගේ වෙන්න මස්සිනා. ගොඩක් වෙලාද